ඕ ෆයිල් තියන අය තමයි යන්නේ. මොකද එතකොට විපක්ෂයෙන් ෆයිල් ලදින්නේ නැහැ. අදිනවනේ. ආණ්ඩුවෙන් ඇත්තම කියනවා මට කියලා. ඉතින් ඒක මම මෙන්න මේ දැන් මේකට කියනවා රහස් පොලිසියට රහස් පොලිසියට මේකට කියන්න මට කියලා. මේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ මේ එක මාසයක දෙකක තෙල්. එතකොට මේ දිනේ වාහන මෙන්න බලන්න වාහන පාවිච්චි කරපු වාහන. මේ පොළොන්නරුව මහරෝහලෙන් ඔක්කොටම තෙල් ගහන. අමාත්‍යාංශෙන් තෙල් ගහන විදියක් තියෙන ඇමතිවරයෙකුට අයිති ක්‍රමයක් තියෙනවා. පොළොන්නරුව මහරෝහලෙන් මේ සියලු වාහන වලට මේ මගේ ගාව තියෙනවා. සියලු වාහන වලට පොළොන්නරුව මහරෝහලෙන් අධ්‍යක්ෂ මහරෝහල පොළොන්නරුව ඉන්ධන ලබා ගැනීම සඳහා ගරු අමාත්‍යතුමාගේ රාජකාරියට සඳහා පැමිණෙන PD 31 39 යන වාහනය සඳහා ඉන්ධන ලීටර් 40ක් ලබා දීමට කටයුතු කරන වෙන කාරණක දන්වා සිටිමි. මීට අදාළ අනුමැතිය මේ සමග ආනීර අමරතුංග ගරු අමාත්‍යතුමාගේ පෞද්ගලිකය මේ ලියුම දෙනවා වාහනේට තෙල් ගහනවා. බ්ලින්දර ලීටර් 40යි 60යි කියවන්නේ. පොළොන්නරුව රෝහලෙන් කොහමද මෛත්‍රීපාල සිරිසේනගේ වාහන වලට තෙල් ගහන්නේ? එයාගේ ගෝලබාලයාගේ වාහන වලට තෙල් ගහන්නේ. මේ ලියුම් මේවා යහපාලනේ. ඊළඟට කරුණාකර ඉන්න. ඊළඟට තමුන්නාන්සලා යහපාලනය ගැන කතා කරනවා. මේ තියෙනවා දැන්වීමක්. අපේ දරුවන්ගේ නාමයෙන් මේ කුඩු වලට එතනෝල් වලට කැසිනෝ වලට එරෙහිව කවුද ලංකාවේ ගිය අවුරුද්දේ බේලිස් නයිට් ක්ලබ් එකේ කැසිනෝ රජා? හොඳම කැසිනෝ කරුට දෙන සුපිරි බෙන්ස් කාර් එක හම්බුනේ තෑග්ග හම්බුනේ කාටද? ඩඩ්ලි සිරිසේනට. ඉතින් ඩඩ්ලි සිරිසේනට. ඉතින් ඇමතුමා පොඩක් ඉන්න. කැසිනෝ ගහනවා බිස්නස් කරන්නේ නැහැ. මේ එතකොට මේ කැසිනෝ වලට එරෙහි වෙමුණු. මල්ලි ගිය අවුරුද්දේ කැසිනෝ රජා බේලිස් ක්ලබ් එකේ. එයාට කැසිනෝ ගහන්නේ සල්ලි උතුරන්න තියෙන මිනිස්සු. සල්ලි මහන්සි වෙලා හම්බ කරු මිනිස්සු කැසිනෝ ගහන්නේ නැහැ. අද පොළොන්නරුව වැව අන්න හොඳට පිරීලා. වෙනදා කන්නයක් වගා කරන්න හම්බෙන්නේ නැහැ. එක කන්නයක් නැති වෙනවා පොළොන්නරුවේ ගොවියන්ට. අන්න මේ පාර කන්නත් ඒ අතිරේක කන්නෙත් වගා කරන්න ගොවියන්ට වතුර තියෙනවා. ඇයි හේතුව? සහෝදරයාගේ වැව් රක්ෂිතයේ තියෙන හෝටලෙට එන වතුර ටික ගම් වතුරේන එක නවත්ත ගන්න. වැවේ වතුර ටික එන එක නවත්තන්න. වෙනදා සොරවු අරිනවා පොඩ්ඩ පිරෙනකොට අරිනවා. කන්නයක් නැති වෙනවා ගොවියන්ට. ඔන්න ගොවියන්ට ආදරය කරන නායකයා. එයාගේ සහෝදරයා. හරිද?